ඔයාලට ඔයාලව මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. මගේ channel එකට ඔයාලා අලුත් නම් මගේ නම තරු. ඉතින් මාත් එක්ක දිගටම එකතු වෙන්න මාව subscribe කරන්න. මම අද පාඩම් කරන්නේ biology. ඉතින් මම මේ vlog එක shoot කළා ගොඩක් කල්. හැබැයි මට මේක edit කරගන්න time එකක් තිබ්බේ නැහැ. මම හිතන්නේ මේ vlog එක shoot කරේ වෙසක් එකට. මම හිතන්නේ වෙසක් පොය දවසේ තමයි මේ vlog එක shoot කරේ. මම edit කරන්නේ පොසොන් පොයත් පහුවෙලා. ඒ තරමට මම busy කෙනෙක්. මම පුංචි කාලේ ඉඳලම ආසයි vlog කරන්න. ඉතින් මම vlogger කෙනෙක් වෙන්න ආසාවක් තිබ්බ නිසාම O level exam ඉවර කරලා මට A level කරන්න තියෙන පුංචි කාලේ පරාසය ඇතුළතදී මට සාමාන්‍යයෙන් O level වලට වඩා පොඩි නිදහසක් A level පටන් ගන්නට කලින් O level සහ A level අතර තියෙන පොඩි පරතරයේදී මට පොඩි ටයිමින් එකක් හම් වෙනවා. ඒ ටයිමින් එකේ මම හිතුවා මගේ channel එක පටන් ගන්න. ඉතින් මම YouTube එකට අලුත් කෙනෙක්. මම vlog කරන්න පටන් ගන්න අලුත් කෙනෙක්. ඉතින් මගේ අතින් සමහර වැරදි අඩුපාඩු වෙන්න පුළුවන්. ඉතින් ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා මට ඒකට බනින්න නම් එපා. මොකද මම තාම YouTube පවුලට අලුත් කෙනෙක්. ඉතින් වැරදි අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන ගමනක් මේක. මොකද මගේ ආසාවක් තිබ්බා කවදා හරි vlogger කෙනෙක් වෙන්න. මෙහෙම කියව පාඩම් කරාට මම ඔයාලට මං ගැන හඳුන්වලා දෙන්න හිතුවා. මම announcer කෙනෙක්. මම ඒ වගේම ST John තාබර්ඩ් එකේ ඉන්න නිලධාරිනියක්. ඉතින් ඒ වැඩත් එක්ක මම A level exam එකට ready වෙන ගමන් තමයි vlog පටන් ගත්තේ. මගේ channel එක පටන් ගත්තේ vlogs ඔයාලත් එක්ක share කරගන්න. මම ඉස්සරහට දිගටම ඔයාලත් එක්ක vlogs share කරගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒ වගේම ඔයාලට පුළුවන් ඔයාලට තියෙන ඕනම ප්‍රශ්නයක් මට කියලා ඔයාලට ඕනම විසඳුමක් මගෙන් ලබා ගන්න. මොකද මම සාමාන්‍යයෙන් motivate දෙන්න ගොඩක් දක්ෂ කෙනෙක්. එහෙම තමයි මගේ යාළුවෝ ගොඩක් අය මට කියලා තියෙන්නේ. ඒ වගේම මම ඔයාලට තාම මම අලුත් නිසා පුංචි කතාවක් කියන්නම්. අපි අපේ ටාගට්ස් වලට යන ගමනේදී අපිට විවිධ බාධක අභියෝග එනවා. සමහර වෙලාවට අපිව පසුපසින්න සමහර අපේ ළඟම ඉන්න අය අපිට එක කතා කියනවා. එහෙමත් නැත්නම් අපේ ළඟම ඉන්න අය අපේ ගමන නතර කරන්න විවිධ විදිහේ දේවල් කරනවා. හැබැයි මම නම් කියන්නේ ඒ දේවල් අපේ ගමනට ශක්තියක් කරගන්න ඕනේ. ඒ දේවල් තමයි අපේ ගමනට ලැබෙන ආශිර්වාද. ඉතින් ඒ ආශිර්වාදයන් අරගෙන අපි අපේ ගමන නොසලී යන්න ඕන. මොකද කියනවා නම් මම නම් හිතන විදිහට මේ ලෝකේ අපිට මොනතරම් නරක දෙයක් වුණත් ඒ දේ වෙන්නේ හොඳට කියලා අපිට තේරෙන ටික කාලයක් යනවා. මම මේ කියන දේ ඔයා විශ්වාස කරලා බලන්න. ඔයාට ඔයා අකමැතිම දෙයක් වෙන්න පුළුවන්. ඔයාට ගොඩාක් දුක හිතෙන දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඔයා විශ්වාස කරන්න. මේ ලෝකේ හැමදේම වෙන්නේ හොඳට වගේම හැම දෙයකටම හේතුවක් තියෙනවා. ඔයාට ඒක තේරෙන්න ටික කාලයක් යයි. හැබැයි ඒ ටික කාලයෙන් පස්සේ ඔයාට තේරෙයි ඇත්ත නේද මේක මට උනේ මගේම හොඳකට කියලා. ඉතින් විශ්වය ඔයාට එක එක බාධා එල්ල කරනවා. ඒ ඔයාව තව තවත් ශක්තිමත් කරවන්න. අපි හිතුවොතින් ඇයි මටම මෙහෙම උනේ? මම කොයිතරම් හොඳ කෙනෙක් වුණත් මටමයි මෙහෙම වෙන්නේ. මටමයි කරදර. මටමයි මේ විදිහේ ප්‍රශ්න වෙන්නේ කියලා හිතුවොතින් මං හිතන්නේ ඒක අපිව තව තවත් ඍණාත්මක කරලා අපිව තව තවත් පහළට වටන දෙයක්. හැබැයි අපි හිතුවොතින් මේ දේ මට උනේ මාව තවත් ශක්තිමත් කරන්න. මට ඉස්සරහට මීට වඩා අභියෝග එල්ල වෙන්න පුළුවන්. අනේ අභියෝග වලට මුහුණ දෙන්න මාව තවත් ශක්තිමත් කරවන්න. හැමතිස්සෙම ධනාත්මක වෙන තරමට, ඒ කියන්නේ අපි හැමතිස්සෙම පොසිටිව් වෙන තරමට අපිට අපේ ගමනට යන ලේසි. ඉතින් මේ පුංචි පඬිත කතාවත් අහගෙන ඔයාලත් මං කිව්ව කතාවට එකක වෙනව නම් ඒ ගැනත් මට පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලට මම චූටි ස්ටඩි ටිප්ස් ටිකක් කියලා දෙන්නම්.
අපි පාඩම් කරද්දී එක දිගට එකම විදිහට පාඩම් කරන්න හොඳ නැහැ. චුට්ටක් අපි රෙස්ට් කරන්න ඕනේ. මොනවා හරි ස්නැක්ස් එකක්, එහෙම නැත්නම් කොෆි, ටී එකක්, එහෙම නැත්නම් ජූස් එකක්, ඒ වගේ පොඩි දෙයක් අපි ගන්නත් ඕනේ. මොකද එහෙම නැත්නම් හරිම බෝරින් පාඩම් කරන්න. ඒ වගේම ඔයාලා පාඩම් කරන තැන හරිම පිරිසිදුවට පිළිවෙලට. එහෙමත් නැත්නම් ඔයා කැමති විදිහට ඒ තැන තියාගන්නත් ඕනේ. එතකොටයි අපිට අපේ මනස නිදහසේ නිස්කලංකව තියාගෙන අපිට පාඩම් කරන්න පුළුවන් වෙන්නේ. තවත් විදිහකට තියෙනවා නම් ඔයාලා පාඩම් කරන්න පටන් ගන්න කලින් ස්ටිකි නෝට්ස් තියෙනවා. අන්නේ ස්ටිකි නෝට්ස් වල එහෙමත් නැත්නම් ඔයාලා වෙනම පොතක් කන්ටිනියු කරගෙන ගියත් කමක් නැහැ. ඔයාලා පාඩම් කරන්න කලින් ඔයාලම ටාගට් එකක් හදාගන්න. අද දවසේ මම මෙන්න මේ කොටස පාඩම් කරලා ඉවර කරනවා කියලා. අන්න එහෙම ටාගට් එකක් හදාගෙන ඒ දේවල් ලියන්න ටු ඩු ලිස්ට් එකක් විදිහට. ඊට පස්සේ ඒවත් ඔයා කරලා ඉවර වුණාට පස්සේ ඒවට ස්ටාර් මාක්ස් එකක් හරි එහෙම නැත්නම් කොරෙක්ට් මාක් එකක් හරි දාලා ඔයාලම සතුටු වෙන්න. ඔයාලටම චූටි ත්‍යාගයක් දෙන්න. ඒකෙන් ඔයාව තවත් මොටිවේට් වෙනවා. ඔයාලා ඉතින් මගේ පඬිත කතා ටික අහපු ඔයාලට ගොඩාක් ස්තුතියි කියන ගමන්ම මගේ channel එක subscribe කරලා ඔයාලගේ වටිනා අදහස පහලින් කමෙන්ට් එකක් විදියට එකතු කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා.